නළු නිළියන් හැඩකෙරු රටම දන්න රූපලාවන්‍ය ශිල්පියා මේ දැන් සිය දිවි නසා ගනී. මෙන්න සමාජ මාධ්‍ය උණුසුම් කළ සංවේදී පුවත. දශක 3කට ආසන්න කාලයක් ශ්‍රී ලාංකේය රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නොමැකෙන සටහනක් තැබූ රූපලාවන්‍ය ශිල්පියෙක්, කේශාලංකරණ ශිල්පියෙක් සහ නර්තන ශිල්පියෙක් ලෙස රටේම ආදරය දිනාගත් සුමුදු වසන්තගේ හදිසි සමුගැනීම මුළු ක්ෂේත්‍රයම දැඩි කම්පනයට පත්කර තිබෙනවා. ජාතික රූපවාහිනියේ නුග සෙවන වැඩසටහන හරහා රූපලාවන්‍ය දැනුවත් කිරීම සිදු කළ ඔහු මිය යන විට 48 වැනි වියේ පසු වුණා. ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පී සුමුදු වසන්තගේ මරණය සියදිවි නසා ගැනීමක් බවට තහවුරු වී තිබෙනවා. රූපලාවන්‍ය සහ නිරූපණ ශිල්පී රොෂෙල් විසින් සුමුදු වසන්ත මිය යන්නට පෙර දින තමාට ලබාගත් දුරකථන ඇමතුම පිළිබඳව සංවේදීව මේ ආකාරයෙන් පවසනවා. මේ භයානක ආරංචිය අහලා මට ගොඩක් දුකයි අයියේ. අවුරුදු ගානකට පස්සේ ඔයා මට ඊයේ දවල් 1ට විතර කතා කළා. ඔයාමයි මට කතා කළේ. අනේ ඒ වෙලාවේ ඔයාට දුකක් හරි හිතේ පීඩනයක් හරි තිබුණ කියලා. ඇයි මට කිව්වේ නැත්තේ? ඔයාට එහෙම දැනුණා නම් මට ඒ දේ කිව්වනම් කොච්චර හොඳද හිතෙනවා. හැමදාම වගේ ඔයා ඊයේත් හරිම සතුටින් කතා කරා. මං ඒ ගැන දැනගත්ත නම් සමහර විට මේ වගේ තීරණයක් ගන්න එපා කියලා ඔයාගේ හිත වෙනස් කරන්න තිබ්බා. මට ගොඩක් සමා වෙන්න. ඔබේ ආත්මයට සමාධිය ලැබේවා. සුමුදු අයියේ නිවන් සුව ලැබේවා. යලි කිසිම භවයක මෙවන් අකල් මරණයක් නොම වේවා. යනුවෙන් ඇය සංවේදීව පවසන අතර රූපලාවන්‍ය ශිල්පී සුමුදු වසන්තගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.